සමහරුන්ගේ රාජකාරී ලිපිවල පුතේ පරිප්පයටක් තියෙනවා. අපිට වැරදුනොත් පුතේ කරන්න ඕනි මෙච්චරයි. දැන් අපි මේක වැරදුනා කියන්නකො මේ වචනේ තනි ඉරකින් මෙහෙම කපනවා. කපලා මෙහෙම කෙටි අස්සනක් යොදනවා. වරදින්න පුළුවන් නේ. තනි ඉරකින් කැපුවාම බලන කෙනා දන්නවා මෙයාට මේක වැරදිලා. නිවැරදි වචනේ ඉන්පස්සේ ලියනවා ඉස්සරහින්. අපි උන්ගේවද කරන්නේ මේ මෙහෙම ගහනවා ඉරිකම් පටපට ගහගෙන යනවා මේ පැත්තට. අය අනිත් පැත්තට ගහගෙන යනවා. අය මේ පැත්තට ආයෙ ගහගෙන පොලේ එහා පැත්තේ මතුවලා පුතේ. හරි මොකටද? වරදිනවා. වරදින එක කයාතිමුත් වෙනවා. දැනගෙන ඉන්න ඕනේ තනීරකින් කපා කෙටි අස්සන යොදන්න කියලා. හරි දැන් ওই බැංකුව වලට ගිහිල්ලා බලන්නකෝ. මං හරි ආස තැන් ඒවා. බැංකුවල සල්ලි දාන්න යන්නේ උන් ඉන්න බලන්නකෝ. හරි ලස්සන දේවල් ඔය බැංකුවේ සල්ලි දාන්න කැසියරකට දෙන්නේ. ඒ ෆෝම් පුරවන තැන් බලන්නකෝ. හරි හොඳට බලාගෙන ඉන්නකෝ පැත්තක බංකුවක ඉඳගෙන පුටුවක ඉඳගෙන. හරි වරදිනවා සමහරව වැරදුනේ ගමන් කොලේ පොඩි කළා ඩස්බින් ආය එකක් ගන්නවා. ආය ලියානේ යදි වරදිනවා ආය පොඩි කරනවා දානවා ආය ලියනවා. කොහේ හරි කවුරු හරි උගන්වලා තියෙනවද වරදිද්දී පොඩි කර ඩස්බින් දමා නැවත ලියන්න කියලා? නෑ. ඇයි අපි හරියට ඉගෙනගෙන නැතිකම. බලන් ඉන්න අයට පුතේ අප්පිරියා හිතෙනවා. හරි අපි කරන මහා ගොන් වැඩ ඒවා. දැන් බලන්නකෝ ඔය කාඩ් එකකින් සල්ලි ගන්න යද්දී හරි මං අනන්තවත් ඒවා දකිනවා. කාඩ් එක දැම්මේ ගමන් අහනවනේ ඔබට මේ ගනුදෙනුව කිරීම සඳහා රිසිට් පටන් නිකුත් කරන්න ඕනද නැද්ද කියලා. ඔව්ද නැත? අපේ මොකද කරන්නේ? ඔව් ගහනවා. ගහලා පුතේ රිසිට් එක ගෙන්නත් කාලේ සල්ලි තරයි යන වරක බීම. බලන්න මොන තරම් අපරාධද කියලා. හරි ඒ කියන්නේ ගොන්කන්නේ. හරි පිළිකුල් මන්නම් ඒව දකිද්දී. හරියට ඉගෙන ගන්න කෙනා පුතේ අනවශ්‍ය දේවල් ඒවා විනාශ වෙන්න දෙන්නේ නැහැ. අපරාධනේ ඒක විනාශ කරන්නේ. ෆෝන් එකට මැසේජ් එක එනවා නම් කොලේ බලන්නෙත් නැත්තම් අරකේ සිස්ටම් එකෙත් කියනවා නම් ඔබට අවශ්‍ය නැද්ද කියලා අහද්දී ඔව් කියලා ඔබන අපතේ නැද්ද? ඉන්නවා. තක තීරුව නැද්ද? උන්ට එහෙම කියන්න ඕනේ. නැද්ද? ඉන්නවා. හරි අතිතරම් එහෙම යුන් ඉන්නවා. වරදින්න පුළුවන් රාජකාරී ලිපියේ පුතේ ඒ වෙලාවට මොනවත් හිතන්න එපා. තනීරකින් කැපුවා කෙටි අස්සන විතරයි යොදන්න. නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි කට පුරාම යයි තව අලුතෙව් මුන් හොයන්නේ